friends, welcome back to another gameplay videos. ඔන්න ඉතින් ආද ප්ලේ කරන්න යන්නේ ස්කූල් බෝය රණවි. මොකක්ද බං කයිරුත් ප්ලේ කරන්නේ පාරමික බදාගෙන ඉන්නවද මචං. අපි වහලෙන් පැන්නා දොරෙන් කියන්නේ ගේට්ටුවෙන් පැන්නා. මේකේ කම්බියෙන් පයින් සීන් එකකුත් තියෙනවලු. අද ඉතින් කම්බියෙන් පයින් හදන්නේ. හැබැයි ඉතින් මෙහෙමයි සීන් එක. කම්බියෙන් පයින්නවා කියලාත් මචං වහලෙන් පයින් ටිකම තමයි. වහලෙන් පයින් බලු ටික ඔක්කොම එකතු කරගෙන වහලට නැගලා අපි වහලෙන් අර මොකද පිදුරු ගොඩකට ගිහින් පයින්නේ. මේකේ පිදුරු ගොඩකට පයින් නැතුව කම්බියක් තියෙන්නේ අර කරන්ට් කම්බිය. ඒක දිගේ ගිහිලා පාට පයින්ඩයි තියෙන්නේ. එකම සෙට් එකනේ එකම බඩු ටිකනේ කට්ටියට එපා වෙනවනේ. ඒ හින්දා අපි පොඩි වෙනසකටත් එක්ක දාමු ස්ට්‍රීම් මොඩ්. You're such a ලයිට් මොඩ් දා රෑ කර. ඉවරයිනේ. ඩබල් හරියන්නේ. පොඩි වෙනසක් තියෙන්න ඕනේ. මචං අපි රෑ ගැහුවෙම නැහැ. ඕකේ එහෙනම් මෙහෙම ප්ලේ කරලා බලමු. ස්ට්‍රීම් මොඩ් හાર્ඩ්වෙර් වලට වඩා ටිකක් අමාරු ඇති. ඒ වුණාට වහලෙන් පයින් එක සාමාන්‍යයෙන් ලේසිනේ. කොහමද බලමුකෝ. ඕකේ මචං පොත් පෙරලා පොත් බලවලා ඉඳලා හරියන්නේ නැහැ. කොහොම හරියද? හරියට නැග ගන්න ඕනේ. හැමතැනම රෑ වෙලා අපි ඉන්නමනේ. මෙහෙමයි ඉතින් එක තැනකට විතරක් රෑ වෙන්නේ නැහැ. රෑ වෙනකොට හැමතැනකට තමයි රෑ වෙන්නේ. එහෙම කියන්නත් බෑ. ලෝකෙක පැත්තකට රෑ වෙද්දී අනිත් පැත්තට එළියයි. පේනවනේ කරුවල නික හොල්මන් බංගලාවක් වගේ. හොල්මන් හොඳයි තව මේක ඉන්නුම් එක්ක. පේනවනේ එළිය නම් එච්චර රෑ වෙලා නැහැ. හැන්දෑ වෙලා වගේ. ඇතුළ පට්ට කරුවලයි මොන හරි හොයන්න ලයිට් දාන්න වෙනවා. මුලින්ම අපි මොකද කරන්නේ? අපි තාත්තගේ මේ හොයාගන්නත් අමාරුයි බං. මට දොර අරින එක පේන්නේත් නැහැ. ඔයාලට පේනවා ඇති සමහර විට මම මේ වීඩියෝ එක එඩිට් කරද්දී පොඩ්ඩක් එළිය මොන හරි කරලා නම්. ඕකේ මචං සීප් එකේ මල වට්ටගමු. මේකට මචං අර මානසික ඒකාග්‍රතාවයද මොකද්ද මන්ද කියන්නේ ඔන්න ඕක පේන්න ඕන. ඕකේ සීප් එකේ ගිහලා දොර ඇරලා තියෙන්නේ. ඒක වැට්ටුවා. Okay, light niwa. What light එක නිකන් මල දාන්න බෑ. මෙලෝදියක් පේන්නේ. ඔන්න ඔකයි ප්‍රශ්නේ. මොකද තාත්තේ කරන්නේ කාමරෙන් ලොකු සද්දයක් ඇහුණා. සද්ද ඇහුණාට මොනවා කරන්නද? කිසි වෙනසක් නැහැ නේ. ඔය මොලේට පිනිබෑවමත් ඔය වගේ අනම්මන සද්ද ඇහෙනවනේ. ඔන්න ඔකයි ප්‍රශ්නේ. සමහරට ඔය වැස්සේ එළිය මෙහි ගිහිල්ලා මොලේට පිනිබාලා වෙන්න පුළුවන්. අම්මගෙන් කොයි හරි පිනිබානවා. මොකද මේ අම්මා මහ රෑත් වතුර දාන්න යනවා. මං කියවනේ පැල එක අධ්‍යාත්මික බැඳීමක් තියෙන අම්මට. මේ බල්බ් එක නෑ බං. ඕකේ මොකුත්ම නෑ ගියම්. ඕකේ ලොකු යතර. මේක වහපන්. මේකේ පාට මොකද්ද රතු. හොඳයිනේ. බලමු මේකේ සමහරට ලයිට් එක තියෙනවා. නෑ මචං නෑ. ඕකේ අරගේ පාට රතු මතක තියාගන්න වෙනවා. ඕකේ අපිට පුෂ් එකත් පොඩ්ඩක් චෙක් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් අම්මා එනකන් ඉන්න ඕනේ. බෙල් එක ගහන්න මට ෂුවර් නෑ. මේක ස්ට්‍රීම් නේ අම්මා කඩාගෙන ආවොත් එහෙම. මැද පේලියම රතු. ඕකේ. හොඳින් මතක තබා ගන්න යුතුයි. පාට ටික. පොඩ දන්න ඉතින් ඩාමිනෝ ඩූමිනෝ. අඩ. ඉක්කෝ එක පස්සේ ගහමුනේ. අම්මා එනලු වතුර දාන්න. මේ වෙලාවේ මට කුස්සිය ගේමක් ගහ ගන්න පුළුවන්. මේ මහරෑවල සත්තු කෑ ගන්න සද්ද එනවා මට. ඕකේ තාත්තා කරුමෙට මේ වෙලාවේ මේ ඉඳන්නේ ටොයිලට් එකට. I need to create a smoke screen. මස්කේල්. අමිතින් ඉතින් දෙයියම දාලා කරුමෙට. අපන් අවුන්නිකට. මේක දැම්ම රත් කරගමුද? මට තියෙන ප්‍රශ්නේ මචං මේ බල්ලටයි මේ මස්කේල් අමුෙන් දෙන්න බැරි. මාර බල් දෙන්න බෑ. මං හිතන්නේ වර්ගේ හොඳ එන්න වෙන්නයි. උන්නෝක තමයි බලු වර්ග අතරත් වෙනස්කම්. අම්මා කෑ ගහනවා. ඔව් අපට විශාල සබ්ඩයක් ඇහුණා. ටක් ගාලා චෙක් කරලා ගෙවිලා. පුස්තියෙන් තමයි උනේ. ෂුවර් එකටම ඕක අල්ලපු ගෙදර බලු කිච්චිගේ වැඩක්. ඒකි මචං මේ බලු කිච්චි ෂුවර් එකටම අපේ කෑම වලට නිදි බෙහෙත් දාලා අපි බලලා උස්සන්න තමයි හදන්නේ. ඕකේ. මොනේ නෙදර් රූම්ද බං? ගිහලා බලු කූඩුව බලලා ඉන්නවද කියලා. බලු කිච්චි දැන්ටමත් බලලා උස්සලා දන්නේ සද්දයක් දාලා මේ. මේ බලු කිච්චි අනිත් උන්ට නම් නිදි බෙහෙත් දීලා මට වහ දෙයිද දන්නේ. මොකද මාත් එක්ක යාරිස් මාන්නේ සම්බන්ධය අල්ලලා දුන්නේ ගෙදරට. Right. අපේ බල්ලගේ ඉහගෙද බලු කිච්චිගේ සම්බන්ධයක් තිබුණා මං අල්ලලා දුන්නනේ. ගැලපෙන්නේ නැහැ මචං වැඩි. යාසේ තාත්තට චූබර වෙලාලු. ඉතින් ගැලපෙන්නේ අපේ මේ හොඳ ජර්මන් ෂෙපර්ඩ් බල්ලි. ඇල්ටේෂන් බල්ලෙක් ඉන්නේ. රොට්වයිලර් බල්ලෙක් ඉන්නේ. ඔක්කොම දෙමුන් වල හිටිය සුපිරි බල්ලෙක් ඉන්නේ. එයාගෙද ඉන්නේ මේ වල් මොකක්ද නහුටු බලු කිච්චි. ඒකට ගැලපෙන්නේ මේ අපේ බල්ලා. පිස්සුද බං. මේ දෑවෙද්දයි අපේ දීපල් ටිකයි කඩා ගන්න මේ බල් මොකද බලු කිච්චි බලන්නේ එහා පැත්තේ. අපේ බල්ලාට ඉතින් දීපල් තියෙනවනේ.
ඔන්න ඔකයි ප්‍රශ්නේ. අම්මයි තාත්තයි දින්න මේක පාර විදිහට මං කරුමෙට තාත්තා ටොයිලට් එකේ කුස්සිය චෙක් කරගෙන ඉඳි අරහෙන් අම්මා ඇවිල්ලා මෙන් තාත්තාවත් සකමු ඉස්සලා බලස්. අනිත් එක මුන් පොඩ්ඩක් නම් අර කාමරේ මං පාඩම් කරනවද බලනවනේ. ඒ ස්ට්‍රීම් මොඩ්නේ පාඩම් කරනවා චෙක් කරනවා වැඩි කියලා කිව්වා විතරයි. ඔන්න චෙක් කරන් දිනවා. ඔන්න ඔකයි ප්‍රශ්නේ. කක්ගල පාඩමට අවධානය දෙන්න ඕනේ මචං. රූපයයාර හතරෙන් බෙදලා දෙකෙන් වැඩි කරලා. මොකක්ද දෙන උත්තරේ? කිලෝ පපා. වදන්න 2πr වැඩි කිරීම දෙක. නැතව රෝම සංඛ්‍යාව වලින් 10 වැඩි කිරීම 3 දන්න. දන්නේ. ඔන්න ඔකයි ප්‍රශ්නේ. සමාජයට මගේ ප්‍රශ්න වලට උත්තර නැහැ. ඔන්න ඔකයි ප්‍රශ්නේ. මේක ගහගමු. මට බල්බ් එකක් හම්බෙලා තියෙන්නේ. මට ඕන නම් යතුරක් තියෙනවා. ගබඩාව ඇරිය හැකි. ඉස්සෙල්ලා අපි මේකේ තියෙන්නේ මොකද්ද කියලා චෙක් කරගෙන ඉන්න. ඕකේ මචං. පාරේ වහාන යනවා ඇහෙනවද දන්නේ ඔයාලට. මේ මගේ මයික් එකත් පිස්සු කෙලිනවා. සමහර වෙලාවට ඇහෙන්නේ නැහැ. සමහර වෙලාවට ඇහෙනවා. ඕකේ. මුදට මනස ඒකාකාරීව තියාගෙන මේක ගහන්න ඕන. මේක ඉතින් රතුනේ. අර පොඩි මතකයක් තියෙනවා. මෙන්න මේක. බලමු මතක හැටියට ගහන්න. ඔඩෝ. දන්නවනි වාසනාවක් අයිනේ අල්ලපු ගෙදර කියලා. නොදකින් වාසනාවක් අහින්නම ගහලා අකුළුලම පළ. අයියෝ චාර්ජරේ තිබ්බි. උට මැසේජ් එකක් වාසනාවකට බයින් හොඳ දැක්කනේ. මට එතන චෙක් කරන්න තාස්තාවක් කරන් දුන්නා. පණින්න හොඳ නැහැ. දුක හිතෙන් නැති බැන්නම පව්. මම වාසනාවකට පොඩ දුක හිතලා තිබ්බේ කොහමද? මොකද වැඩි තලප වගේක් ගෙන මම ඉසින් එක පස්සේ කියන්නම්කෝ. ඕ වැඩි කුඩ. ඒක ඇති දැන්ට. ඕකේ මට දැන් කාර් එකක් චෙක් කරන්න පුළුවන්. ඔය ෂේප් එක ගියා. පපා නේ මම. හෙලෝ. හොඳට උයන්ද? පොඩ්ඩක් අපි අර ඔකේ තාප්පෙටම කියලා චෙක් කරන්න දිනවලු. ඔච්චර චෙක් කරන්න දෙන්න බෑ. පොතේ තියන්. පොල්සම් වල හදන්නේ නේ පාඩම් කරනවා තමයි. අනිත් මේ මූ එකම පිටුව පෙරලාගෙන පාඩම් කරන මුන්ට මාට්ටු වෙන්නේ නැහැ නේ. හෙලෝ පපා. මොකද ප්‍රශ්නේ? අර ටොයිලට් එකේ තියෙන ඕන නම් යන්න පුළුවන්. ගියා ටොයිලට් එකට. මම මොකද කලින් කියන්නේ කියේ ඉතින් වාසනාවක් කියන්නේ අපි අසල් වෙච්චුනේ මචං. ඉතින් මේ ඊයේ පෙරේදා වැඩි තලපයක් කරන් ආවා. අපේ ගෙදරයි නම් කෑවා මං කෑවේ නෑ කියලා පොඩ්ඩක් අවුල් ගිහින් ඉතින් කණ්ඩ බෑ. මේ ලයිට් එක දාන් ඉමුකෝ. ඉතින් කණ්ඩ බෑ මට මතක් වුණේ වැඩි තලප දැක්ක ගමන් මචං. උදේ පාන්දර වාසනාවක් පොසට කක්කි දාන්න කියලා වැලි වගේක් ගෙන්න ගත්තා. ඉතින් ඒක දාගෙන හදන්න ඇත්තේ. කණ්ඩ පුළුවන්ද? ඔකේ මට එක ලීයක් හම්බුණා. මේකේ තියෙන බැටරිය. ඒක ඕන වෙන්නේ නැහැ. අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. කොබන් අර ඩිස්ප්ලේ එක. අර ක්‍රිමිනාශකේ මෝටින් එක. ඕකේ. මොකුත් නෑ. තව පොඩ්ඩින් වැදගත්ම දේ කියන්න අමතක වෙනවනේ. ඔයාලා තාමත් මේ වීඩියෝ එකට ලයික් කරේ නැද්ද? මොකක්ද බං නිකන් තියෙන ලයික් බටන් එක නේ. ඕක බන්න මොකටද ලෝබ් වෙන්න එපා. ඕක වෙන්න එපා. ඔය නිකන් තියෙන ලයික් බටන් එකට ෆෝන් කි තට්ටුවක් දාගෙන යන්න. ඒත් එක්කම subscribe කරමු නැති අය ඉන්නවනම් කැමති නම් subscribe බටන් එක ඔබලා දාන්න. අපිට ලක්ෂ 3 ගහන්නත් තියෙනවා. ඕකේ මචං අපේ බල්ලා සුසුම් ළමින් බලා හිටිනවා මස් කැල්ල දෙමු. බලු කිච් නැති ෂෝකේද කොහෙද? මොකක්ද ඒ තියන් ඉන්නේ? මිට්ටිය මචං. ඔය බල්ලත් මචං මේ මට ඕන අවශ්‍ය මොකක් හරි අඩුම කුඩුමියක් ඇඟ ඇස්සේ ගහ ගන්නවම ඒ තරහට. ඇයි අර සම්බන්ධය අල්ල දුන්නා කියලා ඉතින් මං උගේම හොඳට නිබන් කරේ. මේ දීපලා අර කොහෙවත් යන නහුටු බලු කිච්චෙට අයිති වෙන්න දෙන්න පුළුවන්ද? බේනි. ඔන්නීකයි. කේහෙද මල. අම්මා වතුර දාන්නේ නේද? මම තාත්තයි කාර් එක චෙක් කරන්න ගිහ ගමන් අපි කුස්සිය චෙක් කරගමු. ඕකේ. කුස්සිය ෂේප් එකේ චෙක් පාරක් දාගමු. මොන හරි තිබ්බොත් එන. මට ඇනේ කීම හම්බුනේත් නෑ. ඇනේ එක කොහෙද දාන්නේ? බාත්රූම් එකේ තිබ්බේ. බැටරියක් නේ. ඕකේ. ඕකේ මට අර යතුරු හම්බුණා. ඕකේ බොහෝ දුරට නිය නෙමෙයි. ඕබන් කෙහෙද මල. මේ කවුද රේඩිය එකක් දාලා වලට ඇහෙනවද දැන් අපේ ගම් වල ඉන්න මචං ගෙදරට ඇහෙන්න මේ රේඩිය එක දාන්නේ ගමේ මයිට අහන්න. එන්නම ගහලා අකුළුලම පල. ඕකේ. අඩු. ටක් ගාලා. අඩු. ස්ටඩි චෙක් කරන්න දිනවලු. අම්මා ගොඩක් වෙලාවට වතුර දාන්න කිව්වොත් චෙක් කරලා තමයි යන්නේ ඇවිල්ලා. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. හරි ඉතින් ඇවිල්ලා චෙක් කරලා බලයන්කෝ අපිටත් වැඩ තියෙනවා. මචං 2πr
දෙකෙන් බෙදලා හතරෙන් වැඩි කරලා පහේ වර්ගමූලය Are you ගත්තම studying? ඔය දන්නවද මේ උත්තරේ? ස්ටඩින් තමයි. මගේ අතේ මිටියක් තියෙනවට පේන්නේ නැතුව ඇතිනේ. ඕකේ. ඔයගොල්ලන් අම්මා ගියා. අපි ෂීප් එකේ ගිහිල්ලා කාර් එක චෙක් කරගමු. ඕකේ. අම්මා ගියා. දොර අරින්න සද්දෙට හොඳට අවධානය දෙන්න ඕන. නැත්තම් අම්මා යන ගමන් ඉදි මන් දොර ඇරියොත් එහෙම අඩෝ බම්බෑනි මේක කරන්න. ඉපාරමි තාත්තට චූබර වෙලා. අලි වැඩි ඔකට සීනි. මන් දන්නවා ඒක. කොහොමද තාත්තට සීනි තිබ්බද? මං ගිහලා මෙන්න මේක චෙක් කරගන්න ඔබ. තාත්තට සීනි කියලා මට මැරෙන්න පුළුවන් නේ. මම මංගානේ සල්ලි දීලා බෙහෙත් තරන් දෙන්න. වරෙන් බෙහෙත් ගන්න යන්න. බෙහෙත් ගන්න හැරි මං කාමරෙන් එළිය ඉන්නද එක්කත් මරන්න හදනවනේ. එන ටික හම්බුණා. ඕකේ මෙතන මොහොත් නෑ. ගනින් මේ බටි. අම්මත් වතුර දාලා ආපුගමන්නේ. එහෙනම් දැම්ම වතුර දාන්න යන එකක් නෑ. අපි ෂේප් එක කියලා මේකත් දාලා මේකට මොනවද තියෙන කියලා බලාගමු. ඕකේ දැම්මා. දැන් යම ෂේප් එක. මොකද තාත්තා ටොයිලට් එකට ගියා. ඉද්දි මාව චෙක් කරගෙන යන්න පුළුවන්. අඩෝ මල. නූලෙ මිස්නේ හොඳ වෙලාවට වාසනාවක්ව අඳුරන්නේ. මං කියන්නේ මේ හැම මිනිස්සෙටම ওই වාසනාවක් අල්ලපු ගෙදර ඉන්න ඕනේ. ඔය වාසනාවක කියන මට දේවදූතයෙක් කියලා කියලා කියනෝනේ. වාසනාවට අධිපති දෙවගෙන කියලා අපි කියමු. තාත්තගේ මෝඩ බැල්ම දාලා යන්න ගියා. දැන් ෂේප් එක ගිහලා අපි අර වතුර පිරෙන එක බලමු. නැත්තම් කරබෙට හරි අම්මා වතුර දාන්න ගියොත් එහෙම මට කෙලබිනවා. මට මේ හැමතිස්සෙම වතුර පැලයි. වතුර පැල නෙමෙයි. මේ තියෙන තව ලීයක්. මොනවද මේකේ තියෙන්නේ? අඩු කිහිල මඩ ඒක වැඩක් නෑ බා. ටක්ගලකින් ඔක දාගමු තිබ්බතනින්. නැත්තම් අම්මා වතුර දාන්න ආවොත් පෝස්ට් එක නැති වුනහම ඒත් බඩු මාට්ටු වෙනවා මචං. ඔන්න ඕකල් ප්‍රාශ්නේ. මට මේ පැලයි ක්‍රිස්මස් ට්‍රී එකයි පැටලෙන්නේ. අඩු. නෑ වින්ඩෝ එකෙන් මොකොත් දැක්කේ නෑ. ජනලෙන් මොකක්වත් දැක්කේ නෑ පිස්සුද? මොනවද දකින්නද? යකු ඉන්නවා මේ යකු උගස්නගෙන වෙලාවේ මොකද ජනලෙන් එළියේ ඉන්නේ. ඕකේ මේ ටික අපි හයි කරගමු. මේක මොකටද? මේක මෙතනට. මට ලීයයි මිටියයි පැටුණා කියන්කෝ. මේ එන පාරකුත් කෙලගෙන මෙයා. එතකොට ඒ වැඩ ටික ඉවරනේ. මට දැන් නියන විතරයි ඕනි. නියන ෂුවර් එකට මැත්තේ අර ගබඩා කාමරේ. ඕකේ අම්මට සාප්පය වුණා එන ගහමු. I need to get back to my room අම්මා දැන් වෙල චෙක් කරයි. මොකක් කරන්නත් කලින් කාමරේට රින්ගන් ඉන්න ඕනේ. නැත්තම් එනද රූම් චෙක් කරමුකෝ මට කියලා. ඕකේ. ටක් ගාලා රින්ග ගමු. රෑ ගහන එක තාත්තට කම්මැලි. නෑ. මම බය වුණා චෙක් කරන්න ආවා කියලා. දැන් ඉතින් අම්මේ ඇණයක් නොවි කුස්සියට ගිහින් වැඩ බලාගනින්. මගේ අපේ පියන්නේ මිටියක්. දන්නනේ මිටියෙන් කරන වැඩි. ඒ හින්දා ඇණයක් වෙන්න ඉපා. මිටිය තියෙන එන ගහන්නනේ. ඔය ඇණයක් ක්‍රොස් මට සිද්ධ වෙනවා මිටියෙන් ඔයාට ගහන්න. එහෙම මේ මම නෙමෙයි කිව්වේ කවුරු වෙන එකෙක් කිව්වේ මට මතකයි. කවුද කියලා මතක නැහැ. කවුරුමෙට මං හෝස් එකත් වහල් නෙමෙයි දුකේ දාවි. ඔක චෙක් කරගන්න ඕනේ නැත්නම් අම්ම වතුර දාන්න ගියොත් ඔක්කොම වතුරේ. නෑ වහල අපරාධය අහු මහන්සි. බැරිද ඔක වහලකින් තිබ්බේද මට මතක තිබ්බේ මෙහෙම නේ මම. බැරි වෙලා හරි. තාම බඩු මාට්ටුනේ. අනිත් එක මේ දැන් ජයග්‍රහණයේ අභිමුව ඉන්නේ. අනිවාර්යෙන් ෂුවර් එකට මෙතින් මෙතන අඬුව තියෙන්න අඬුව නෙමෙයි නියන තියෙන්න ඕන. ඔය තියෙන්නේ ඔතන තිබෙන්නේ නැත්නම් ඉතින් හොයන්න වෙන තරකුත් නැහැ. ඔන්න අඬ. නෑ. මම හැමතිස්සෙම බලනවා මේ චෙක් කරන්න එනවා කියලා කවුරු මෙතන. ඔය පොඩ්ඩක් නැත්නම් එනවනේ චෙක් කරන්න. කොහොමද බෝල්දට වතුර දාලා ඉවරන මම චෙක් කරන්න එනවා. ඕකේ. කමන්නේ යා ගිහින් වතුර දාපු දෙන්න. මං ටොයිලට් එකේ තියෙන ලී කෑල්ලත් අරන් එනවා. ඊට පස්සේ ඇවිල්ලා චෙක් කරලා ආයේ උයන්ඩ ගියාට පස්සේ අපිට පුළුවන් වහලෙන් පයින්න. පණින්න නෙමෙයි. යකෝ මට අර ස්ප්‍රේ එක හම්බුනේ නැහැ. මොකද්ද මෝටීන් එක? තාත්තට මැසේජ් එකක් එනවද කියලා මට මතක් වුණේ. තාත්තා කැපුණා මං සීප් එකේ ටීවී එක ගාව චෙක් කරගන්න. ඔතන තමයි ඔක තියෙන්නේ. ඕකේ. එතන නේ. මියගේ තියෙන්න බෑ. උඩු සිරෝටම. පින කොහෙද බං ඔක තියෙන්න පුළුවන්. මම අනිත් පැත්තේ කබඩ් ටික යට බැලුවේ නෑ ඒවට එතන තිබ්බනේ බං අර කාර් කී එක. එකම තැන බඩු දෙකක් තියෙනවද? මගේ මතය අනුව නම් එකම තැන බඩු දෙකක් තියෙන්න බෑනේ. කමන්නේ අපිට එතන චෙක් කරන්න වෙනවා. පොඩ්ඩක් මෙයා ඇවිල්ලා මාව චෙක් කරලා කියදෙන් ඔක්කොටම කලින්. හෙලෝ පපා මොකද වෙන්නේ? පාඩම් කරන මේ. හැබැයි ඉතින් මං ගාව මිටියයි එන වගේ කුයි නියනකුයි පේනවා. ඉතින් මම මේ මිටිය තියෙන හින්දා වට කියන්නේ. ඇණියක් වෙන්න ඉපා. කියන්න බැරි වුණා. තව මේ හොස් බඩ කෑල්ලකුත් තියෙනවා. ඒක කියන්න බැරි වුණා. ඒ වුණාට ඉතින් එතන හොස් බඩ කෑල්ලක් නෑ. මෙතන හොස් බඩ කෑල්ලක් නෑ. ඒක තියෙන්නේ එතන. මේක මේ පේන්නේ තිබ්බට හොස් බඩේ තියෙන පාත්පි. හොස් බඩේ මගේ අතේ තිබ්බනම් අම්මා වේල මට ඕකෙම්ම ගහනවනේ. ඔන්න ඕකයි ප්‍රශ්නේ.
මේක ඇවිල්ලා මේ ලිටිල් මැජික් එක. එහෙමත් නැත්නම් බග් එකක්. ඕකේ මේක ගලගමු. බඩු ගැලුවා මචං. දැන් ඉතින් මට තාත්තා ගාව කබඩ් එක කොකට චෙක් කරන්න වෙනවා. මොකද අර ඩිස්ප්ලේ එක මෝකීන් එක කොයිද තියෙන්නේ කියලා හොයාගන්න වෙනවනේ. ඕකේ. මේක නෑනේ. නෑ. ඒක මම පටන් ගන්නදිම චෙක් කරාද කොහෙදනේ? මේකෙත් නෑ. ඕකේ. තියෙන්න පුළුවන් එකම තැන අතන මචං. අපිට තාත්තට මැසේජ් පාරක් කියලාලා ඒක බලා ගන්න වෙනවා. ඕකේ. මේකෙත් සාමාන්‍යයෙන් බඩු දෙකක් තියෙන්නේ නෑ සාමාන්‍යයෙන්. මොකක් හරි එකයි තියෙන්නේ. ඒකේ ලී කෑල්ල හම්බුණානේ. දැන් ඉතින් තාත්තා ගාව විතරයි බලන්න ඉතුරු. සමහර විට එතන අර උඩ රාක්කේනේ යතුරු තිබ්බේ කාර් එකේ යට ඇති සමහර විට. මේ වගේත් නෑනේ. මම කාමරේ චෙක් කරේ නේද? මට ඒක නෑ කාමරේ චෙක් කරා මට බල්බ් එක හම්බුනේ කාමරේ. අනේ ඒ බල්බ් එක උඩනේ තිබ්බේ. කමන්න මැසේජ් එකක් දාලා බලන්න. ඕකේ. උගේ නම ගැහුවා 2002. උගේ උපන්දිනේ වර්ෂය. ඕකේ. දෙමු මචං. හෙලෝ බේබි. අද තාත්තයි මැසේජ් එක චෙක් කරන්න. උතරක් නොතිබුණොත් තමයි ප්‍රශ්නේ. සාමාන්‍ය වෙන නම් බලන්න තැනක් නෑ. බලපු නැති තැනක් නෑ. බලමු ලයිට් එක දාලා. උතර තමයි තියෙන්නේ. අඩෝ ශිරාවටම. අඩෝ පළවෙනි පාර ඕකත් චෙක් කරලා ගියා නම් ඉවරයිනේ. මෙච්චර වෙලා යන්නෙත් නෑ. බලන්න ගේම් ප්ලේ එක නිකන් දික්ුණා. අපරාධي ඕක තිබ්බනම් දැන් කීයද? විනාඩි 15ක් විතර ගිහින් ඇති. ඔය 15ක් වගේ තමයි අපරාධي. අඩෝ තාත්තා රේදිම චූබර වෙන. අපරාධිම මැසේජ් එකක් දෙන්න. චූ දාන්න එනකන් ඉන්න තිබ්බනේ. මන් දන්නේ නැහැ තාත්තා චූබර වෙනවා කියලා. ඔන්න ඔකයි ප්‍රශ්නේ. අඩෝ මම මේ වෙද්දිත් පැනලත් නේ බං. ඕක කලින් මං චෙක් කරා නා. හින්නම ගහලා අකුළු වලම පළ. මකිත් මචං මේ මොලේ පොඩ්ඩක් පිඟිලා තියෙන්නේ මේ දවස්වල වැස්සට අහුවිලා. උන් ඕකයි ප්‍රශ්නේ. පාතාල ලෝකෙට මේ දවස්වල සැරටම වැස්ස. ඊයස් යාර කේල්මල් බල්ලෙක් මරලා තෝරි තියෙනවා. ඔයාලට වීඩියෝ එකේ ඇහෙනවද දන්නේ නැහැ. ඇහෙන උන් ඉන්නවනම් ඊ බල්ලගේ අම්මා අප්පා පහල කමෙන්ට් කරන තැන මතක් කරගෙන යන්න. කමෙන්ට් කරන දෙයක්ම නැත්තම් අඩු මේ බල්ලගෙනවත් මතක් කරාම් බා. ඇහුන්නේ නැති උන් හරි ඊ බල්ලව මතක් කරා. පවුනේ බං. බල්ලව මතක් කරන්න ඕනේ බල්ලගේ අම්මා අප්පා මතක් කරාන්කෝ. ඊ හොඳටම ඇති. ඒක කිව්වකම බල්ලගේ කට වැටුණා. මට මතක නැහැ මම මේ වීඩියෝ එකේද කලින් එකේද කියලා අර රේඩියෝ එකක් දාලා සීන් එකක් කිව්වනේ. ඒ සීන් එකේදී රේඩියෝ එකක් අඩු වුණා බා. මම දැන් උට බං කීන එක ඇහෙනවද දන්නේ නැහැ. ඕකේ දැන් ඉතින් පෙන්න වගේ තමයි කොල්ලුවේ. හෙලෝ පපා මම පෙන්නන්නේ නැන්දලා නිවට පුළුවන් දෙයක් කරා මම කම්බියේදී කියනවා. මම මොකද කරන්නේ ඒකට? මොකුත් කරන්නේ නැහැ. ඔන්න ඔකයි ප්‍රශ්නේ. ඔය හිටපුවම මම තාත්තගේ ඇඟට පෙනහම කොණේ ගලා මොකද ඇඳින්න ගිහලා කොහොම බලන් ඉන්නේ. කණේ ගහන්නේ. කණේ ගහන්නේ කන අත ගන්න. ඕකේ දැන් පෙන්න වගේ තමයි දැන් අහුවෙන්න දේවල් නැහැ. කියන්න බෑ. කම්බියට ඔන්න වෙන්න තිබිලා අහුවෙන්න පුළුවන්. වහලෙ උඩදී. කම්බිය අනේකත් බැලස් නැහැ මචං සමහර වෙලාවට පත බෑවිනවා. ඕකේ. දැන් ඉතින් දින්න වගේ තමයි කොල්ලු. කම්බියෙන් පතබුන් මොකද පත බෑවුන් නැත්තම් එච්චර. ඕකේ අම්මා කේල්මල වතුර දාන්න යනවලු බං ගියස්සේ. අම්මට වතුර දාන්න වෙන වෙලාවල් නෑ. ටක් ගාලා මේක ගහලා අරගෙන කැපෙමු. මොකද අම්මා එළියේ ඉද්දි මම මේක අරගෙන සද්ද ආවොත් පට ගාලා විදගෙන ඇවිල්ලා ඕක හරි. මේ අර හේටියක් දැල්ලෙන් පැනලා ඇවිල්ලා අරිනවා ඇතිනේ. ඉන්නවා ඇතිනේ. ඔහලෙ උඩ. කොහෙන් එනවද දන්නේ අම්මා. නම දැක්ක අම්මා දැක්කනේ අම්මට ඇහුණා. ඔඩ. හරි කෝ අම්මා. හෙලෝ මම මොකද වෙන්නේ? අනේ එන්නකෝ ඔයා. ඔයා හරි ලස්සනයිනේ. හෙලෝ ඔච්චර ළඟට ආව දැක්කමද කොහෙද? Stop fooling around ඉන්නකෝ already. එවිලා Did you අල්ලගන්නකෝ. decide to piece Hey, off wala your din. mother? ඉන්දන්නේ අල්ලගන්න මේ ළඟට ඉන්නේ මොකද බලන් ඉන්නේ එහෙනම් ඉතින් මං යනවා හෙලෝ බල්ලා උඹලා මේ මගේ බත් පතට කියලා ඉන්න බලන්න ඒක අදාළ නෑ මෙතනට උඹලා මේ මට ඉදිරියා කරා දැන් ඉතින් මම පැනලා හිටි බලන් හිටා ඕකේ පෙන්න මචං ඕවද අපි පැනලි දුව පංජකෝ පණි පහිය අවුණු තල්ල හොල්ලනවා අනේ මොකක් කරන්න අපි ඉන්නේ කී දෙකට වයින්ද දැන් උන් ඉතින් ගේට්ටුව අරගෙන වහලින් බහැලා ඉන්න ඉඳි බයි තාත්තන තාම සීන් එක දන්නේ නැද්ද කොහෙද දෙන්න දන්නවද ඕකේ ඊන කුළු ඊ විදිහට පෙන්න තාම හරි පයින් ඉඳි තියනවද පාලියෙන් කමෙන්ට් කරගෙන යන්න ඊන කුළු විනාඩි 18න් පැන මීට වඩා අඩුවෙන් පයින් තිබ්බ විනාඩි 15 වෙනි දාසින් වගේ අර කේල් මට පැටළුණානේ මම අතන චෙක් කරගෙන යන්නේ මුලින්ම ඉතින් මාත් අමු ගාව මොලෙත් පොඩ්ඩක් පෙඟිලා තිබ්බේ මේ දවස්වල ඔන්න ඔකයි ප්‍රශ්නේ එහෙනම් ඉතින් ඒ දෙසේ නිමාවිය ගෑම්ෙන් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාලා ගමු සබ්ස්ක්‍රයිබ් කරන්න නැතිව සබ්ස්ක්‍රයිබ් කරන්න අපිට ලක්ෂ 3 ගහන්නක් තියෙනවා ඊනම් කොල්ලු අපි ගියා
Sinada que preta con la, ala que rewada, tale saremo la tale ne.